ආයුබෝවන් සුබෝදෑසනක් හැම දිනකටම ඔන්න චෝටි නිවාඩුවකට පස්සේ ආපහු ලස්සන පැකේජ් එකක් ඔයාලට ගෙනත් තියෙනවා. මේ දවස්වල මම හිතන්නේ ලංකාවේ හැමතැනටම වගේ වැස්ස තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට ගස් කට් කරගන්න, පළබෝ කරගන්න හොඳම කාලේ. වැස්සෙන්ද ටිකක් හානි වෙනවා තමයි. නමුත් ඇන්තෝරියම් වල කට් කරගන්න සහ පළබෝ කරගන්න හොඳම කාලේ. ඒ වගේම টොප් කට් හදාගන්න, টොප් කට් හදලා එක වැස්සකට දෙකට තිබ්බ ගමන් මුල් ඇද්දලා යනවා. ඉතින් හොඳම කාලවල තමයි මේවා. පුළුවන් අය ගස් කට් කරගන්න, මේ විදිහට තියෙන ගස් හැම එකක්ම කට් කරගන්න. ඒ වගේම සති දෙක තුනක් හතරක් වගේ යද්දි ඒ වගේ පැල ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ අපේ අංක 564 පැකේජ් එක. පැකේජ් එකට මව් ගස් 5ක් තියෙන පහම කට් කරගන්න පුළුවන් ගස්. මම ඔයාලට පෙන්නන්නම් ගස් ටික මොනවාද කියලා. මෙයා ඔයාලා දන්නවා මං ගිය දවස්වලත් ඔයාලා විතරපු මෙන්න මෙයා සෙන්සර් කට් කරගන්න පුළුවන් මව් ගහ. මලයි පොහොට්ටුවක් වෙනවා මෙන්න මේ විදිහට සත්මල තියෙනවා. මේ විදිහ ගහක් තමයි තියෙන්නේ. ටිකක් අඩු සැලකිලි තිබ්බ තවානකෙක් කෙනෙක් මෙයා. නමුත් දැන් අපි බෙහෙත් පොහොර දාලා ලස්සනට ගහ හදලා තියෙන්නේ. ඉතින් මෙයා ඉන්නවා. ඊළඟට ඔන්න අපිම චූටි කාලේ ඉඳන් ලොකු කරපු ලස්සන ලිවියම් රෙඩ්ගස් චූටි පැල අරගෙන බෝ කරපුවා තමයි. මෙයාලගේ විශේෂත්වයක් වෙනවා මම හිතන්නේ හදපු මීඩියා එක වෙන්නේ නැති පැල ගහන ප්‍රතිශතය වැඩියෙන් තියෙනවා. ඉතින් මෙන්න මෙයා ඉන්නවා. යාවත් කට් කරගන්න පුළුවන් කට් මුල් තියෙනවා. මේ විදිහට ඊළඟට ගිය දවස් ටිකේම මම ඔයාලට ගොඩක් සීඩ්ස් දුන්නා. මෙන්න මෙයා විශේෂ සීඩ් එකක්. සමහර ඒවා මම කිව්වා ටිකක් විශේෂ ඒවා තියෙනවා කියලා. මෙයා ඌත සීඩ් එකක්. කොලේ ඔයාලට පේනවා ඌත හැඩේමයි. මෙයා නමුත් ලා දම් පාටක් තියෙන්නේ. පර්පල් සීඩ් වලට ඉතාමත් ඉහළ මිලක් තියෙනවා. සමහර අය වැඩි දැනුවත්කමක් නැතුව ඇති පර්පල් සීඩ් තමයි සාමාන්‍යයෙන් මිල ඉහළින්ම යන වර්ග. ඉතින් ඔන්න එකතු කරගන්න හොඳ වර්ගයක්. මෙයාව මම හිතනවා ලා පාට ලිවියම් හැඩයක් ගන්නේ කියලා. ලිවියම් සීඩ් එකට කවලම් වෙච්ච එක්කනේ ලිවියම් පර්පල් එක්කනේ. ලිවියම් පර්පල් ගස් ඉතාමත් ඉහළ මිලකට අලෙවි වෙනවා. රුපියල් 30000 වගේ මල් එක. ඉතින් ඔන්න මේ වගේ ලස්සන සීඩ් එකක් තියෙනවා. අය ඔයාලට මේ ගහ ගැන කියන්න ඕනේ. මෙයාට ගොඩක් බෙහෙත් ස්ප්‍රේ කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ දවස්වල අපේ තවානට බෙහෙත් ටිකක් වැඩිපුර දානවා. හේතුව වැස්ස වැඩි. මේකට අපි මේ ස්ප්‍රේ කරලා තියෙන්නේ ඩැකනෙලොයි මැන්කොසේබුයි මික්ස් කරලා. ලෙඩක් එන්න කලින් ඔයාලට පේනවා ගහේ කොළ දැක්කහම ලෙඩ මොනවත්ම නැහැ. නමුත් ගහ පරිස්සම් කරගන්න ඕන නිසා තමයි ඩැකනෙලොයි මැන්කොසේබුයි මික්ස් කරලා තමයි මේ ස්ප්‍රේ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එහෙම කරන්න. ගොඩාක් වෙලාවට ලෙඩ එන්න කලින් වළක්ව ගන්න කියන ක්‍රම පාවිච්චි කරන්න. නැත්නම් ලෙඩේ එක කොළයකට හරි ආවොත් එයාගෙන් හරියට පැතිරෙනවා මේ වැස්සෙන්. වැටෙන වැහි බිඳුවකින් සාමාන්‍යයෙන් වැස්ස විසිරෙන ගානට ඒ වැහි බිඳුව ලෙඩ තියෙන කොළයකට වැටලා ඒක විසිරෙන ගානට බෝ වෙන ප්‍රතිශතය වැඩි. ඒ නිසා තමයි කලින් අපි ආරක්ෂාවක් දීලා තියෙන්නේ. වැස්සක් තියෙන නිසා ගොඩක් වෙලාවට පාවිච්චි කරන බෙහෙත් එකට නැනෝ කියලා ගම් එකක් තියෙනවා. රෝස පාට නැනෝ පොහොර මික්ස් ගම් එකක්. ඒ කියන්නේ අපි දාන බෙහෙත් එක නිකන් අල්ලලා ලැමිනේට් එකක් වගේ අල්ලලා හිටින්න දාන එක. ඒ පොහොර එකත් මික්ස් කරලා දානවා නම් හොඳයි. නැනෝ එකක් දැස්ස වැඩි නිසා තමයි එහෙම කිව්වේ. ඉතින් මෙන්න මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙන්න ඔයාලා දන්න සාමාන්‍ය ඉහළ මිලකට යන හැමදාම බ්ලැක් කලර් රැජින තමයි මෙයා. නිව් බ්ලැක් කලරයක් තියෙනවා එක මලක් එක්ක. ඒවත් කට් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔන්න ලස්සන සීඩ් එකක් තියෙනවා. පළවෙනි මල බලන්න. පළවෙනි මලම හරිම ලස්සනට ඇවිත් තියෙනවා. ඉතින් ඊළඟ මල් ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙයාලා ගොඩාක් ලොකුට ලොං ටේල් වෙන මලත් ගොඩාක් ලොකු වෙන එක්කෙනෙක්. සාමාන්‍ය සීඩ් වල කොලෙන් හොයන්න පුළුවන්. මේ වගේ
කොළ ලොකු වෙනවා. ලොකු වෙද්දි මලත් ලොකු වෙනවා සීඩ් වල. දිගටි කොළ තියෙද්දි ටිකක් දිගටි හැදී ගන්නවා මල. මෙන්න මේ සීඩ් එකත් එක්ක මේ ගස් පහ තමයි සේල් කරන්න තියෙන්නේ. මේ සීඩ් එක මේ ලස්සන නිව් බ්ලැක් සෙන්සර් ඒ වගේම ලිවියම් රෙඩ් ඒ වගේම මේ ලස්සන ඌතා ලිවියම් මික්ස් සීඩ් එක මව් ගස් පහම ගස් කට් කරන්න පුළුවන්. පැකේජ් එක රුපියල් 6500යි. යන්න අඩුම මුදලක් ඉතින් මේ වගේ සීඩ්ස් එහෙම ඉහළ මිලකට යනවා. සීඩ් එක දිගෑරෙන්න කලින් දෙන්නේ සමහරට සීඩ් එක දිගෑරියොත් මෙයාගේ වටිනාකම ඉතහමත් ඉහළ යාවි. ඉතින් ඊට කලින් තමයි සේල් කරන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 076 574 78 12ට කතා කරලා මේ පැකේජ් එක ඔයාලට වෙන් කරව ගන්න පුළුවන්. ඒ වගේමයි ගොඩක් මම කලින් කිව්වා අර අලුත් සීඩ් එකේ පැල ටික මට තාම ආවේ නැහැ. ඉතින් මම හිතනවා සඳ දවසේ කොහොම හරි ඔයාලට ඒ ටික කුරියර් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.